හායි ඉතින් ඔයාලට කොහොමද? අද මම කතා කරන්න හිතුවේ ගොඩක් ගර්ල්ස්ලගේ හිතට දැනෙන හැබැයි හැමෝම එළියට කියන්නේ නැති දෙයක් ගැන. ඒ තමයි ඇයි අපිට එයාගේ අටෙන්ෂන් එක ඉල්ලගෙන ඉන්න වෙන්නේ. ගොඩක් රිලේෂන්ෂිප් වල මුල් කාලේ හැමදේම ලස්සනයි. good morning messages, ෆෝන් කෝල්ස්, කාලද, පරිස්සමෙන් ඉන්න කියන පුංචි වචන, ඒ හැමදේම තියෙනවා. හැබැයි කාලයක් යද්දී සමහර රිලේෂන්ෂිප් වල ඒ දේවල් ටිකෙන් ටික අඩු වෙන්න පටන් ගන්නවා. ගර්ල් මෙසේජ් එකක් දානවා, රිප්ලයි එන්න පැය ගාණක් යනවා. එයා ඔන්ලයින් ඉන්නවා, හැබැයි එයාව ඉග්නෝර් කරනවා. යාළුවෝ එක්ක නම් පැය ගණන් ඉන්නවා. අවුටින්ග්ස් යනවා, ෆන් දානවා. හැබැයි ඔයාට කෝල් එකක් දෙන්න විනාඩි 5ක් කතා කරන්න ඔයා කොහොමද කියලා අහන්න වෙලාවක් නම් නැහැ. ඒ වෙලාවේ ගර්ල් හිතන්න ගන්නවා මම මොකක් හරි වැරද්දක් කරාද, එයාට මාව එපා වෙලාද, මම තවත් වෙනස් වෙන්න ඕනේද මොනවා හරි. හැබැයි මං අත කියන්න ආවේ හැම ප්‍රශ්නයකටම උත්තරේ ඔයා නෙමෙයි. ඇත්තටම බිසි වෙන්න පුළුවන්, වැඩ තියෙන්න පුළුවන්. යාළුවෙක් එක්ක කාලය ගත කරන එක සාමාන්‍ය දෙයක්. හැබැයි රිලේෂන්ෂිප් එකක ඉන්න කෙනාගේ ෆීලිංගස් ගැන දිගටම නොසලකා හැරීම, දුකක් දැනෙනවා කියලා කිව්වත් ඒක ගණන් නොගැනීම, එකම කෙනාට හැමදාම උත්සාහ කරන්න වෙන තත්ත්වයක් ඇතිවීම, ඒක හෙල්දි රිලේෂන්ෂිප් එකක් නන් නෙවෙයි. අටෙන්ෂන් කියන්නේ හැම තප්පරේම මෙසේජ් කරන එක නෙමෙයි. අටෙන්ෂන් කියන්නේ ඔයා කාලද, ගෙදර ගියාද, අද දවස කොහොමද කියලා අහන පුංචි වචන. ඒ වචන ලොකු ගිෆ්ට් වලටත් වඩා වටින වෙලාවල් තියෙනවා. හැබැයි ගර්ල්ස්ලා කරන ලොකුම වැරද්ද මොකද දන්නවද? ඒ අටෙන්ෂන් එක නැති වුනහම තවත් වැඩියෙන් අටෙන්ෂන් එක ඉල්ලන එක. ඇයි රිප්ලයි කරන්නේ නැත්තේ? මට ආදරේ නැද්ද? මාව ගණන් ගන්න. අනේ කෝල් එකක් දෙන්න. දවසින් දවස ඔයා බෙග් කරන තැනට පත් වෙනවා. ඉතින් අහන්න. ආදරේ කියන්නේ ඉල්ලගෙන යන්න ඕන දෙයක් නෙමෙයි. රෙස්පෙක්ට් කියන්නේ බලෙන් ගන්න පුළුවන් දෙයක්ුත් නෙමෙයි. මෙහෙමයි. කෙනෙක්ට ඔයාව වටිනව නම් ඔයාගේ හිත රිදෙනවා කියලා දැනගෙනත් ඒක හැමදාම රිපීට් කරන්න එයා කැමති වෙන්නේ නැහැ. තව දෙයක්. සමහර ගර්ල්ස්ලා හිතනවා එයා යාළුවෝ එක්ක ඉන්න නිසා මට තරහයි කියලා. ඇත්තටම යාළුවෝ නෙමෙයි ප්‍රශ්නේ. හැමෝටම තමන්ගේ යාළුවෝ ඉන්නවා. ඒක වැරද්දක් නෙමෙයි. ප්‍රශ්නේ තමයි යාළුවන්ට විතරක් ප්‍රයොරිටි දීලා රිලේෂන්ෂිප් එකේ ඉන්න කෙනාව හැමදාම අන්තිමට දාන එක. ඒක යාළුවෝම ඒ යාළුවෝ කියන තැනට වෙන දෙයක් ආදේශ වෙන්නත් පුළුවන්. ඉතින් රිලේෂන්ෂිප් එකක දෙන්නටම තමන්ගේ ජීවිතය, යාළුවෝ, වැඩ, ෆැමිලි මේ හැමදේම බැලන්ස් කරගන්න පුළුවන් වෙන්න ඕනේ. අනිත් කෙනාගේ හිත රිදෙන තරමට නොසලකා හැරීම ආදරේ නෙවෙයි. ඒ වගේම ගර්ල්ස්ලටත් මම කියන්න කැමතියි ඔයාගේ මුළු ලෝකෙම එකම කෙනා කරගන්න එපා. ඔයාට ඩ්‍රීම්ස් තියෙන්න ඕනේ. වැඩ කරන්න, ඉගෙන ගන්න, යාළුවොත් එක්ක hina වෙන්න, ඇවිදින්න යන්න, ෆැමිලි එකත් එක්ක කාලය ගත කරන්න, සෙල්ෆ් කෙයා කරන්න. මොකද ඔයාගේ සතුට සම්පූර්ණයෙන්ම තවත් කෙනෙක්ගේ අටෙන්ෂන් එක මතම තියෙනවා නම් ඒක ඔයාට හරිය අසාධාරණයි. තවත් වැදගත් දෙයක්. කෙනෙක්ට තමන්ගේ ෆීලිංගස් පැහැදිලිව කියන එක වැරද්දක් නෙමෙයි. මට මේ නිසා දුකයි. අපි ටිකක් වැඩියෙන් කතා කළොත් මට සතුටුයි කියලා නිහඬව ගෞරවයෙන් කියන්න. හැබැයි ඒක නැවත කියද්දිත් අනිත් කෙනා කිසිම උත්සාහයක් නොකරනවා නම් එතනදී ඔයාට තේරෙන්න ඕනේ හැම රිලේෂන්ෂිප් එකක්ම තනි කෙනෙක්ගේ එෆර්ට් එකකින් දිගටම අරගෙන යන්න බැහැ කියන එක. ආදරය කියන්නේ දෙන්නෙක් එකට ගොඩනගන දෙයක්. අන්තිමට මට ගර්ල්ස්ලට කියන්න තියෙන්නේ එකම එක දෙයයි. never beg for attention. ඔයාගේ වටිනාකම කවදාවත් කෙනෙක්ගේ රිප්ලයි ස්පීඩ් එකෙන්වත්, ෆෝන් කෝල් එකෙන්වත්, ඔන්ලයින් ස්ටේටස් එකෙන්වත් ඒක තීරණය වෙන්නේ නැහැ. ඔයාව ගරු කරන, ඔයාගේ හිතට වටිනාකමක් දෙන, ඔයාගේ දුක අහන කෙනෙක් එක්ක රිලේෂන්ෂිප් එකක් තියෙනවා නම් ඒක රැක ගන්න. හැබැයි හැමදාම ඔයා විතරක් අල්ලගෙන යන රිලේෂන්ෂිප් එකක් නම් එතනදී මුලින්ම ආදරය කරන්න ඕන කෙනා ඔයාමයි. මොකද තමන්ව ගරු කරන ගර්ල් කෙනෙක්ව ඇත්තටම වටින කෙනෙක්ට නැති කරගන්න ඕන වෙන්නේ නැහැ.
අද වීඩියෝ එක බලපු හැමෝටම ස්තුතියි. ඉතින් අපි තවත් මේ වගේම වීඩියෝකින් හම්බෙමු. එහෙනම් අදට ගිහින් එන්නම්. බයි බයි. නුබලගහිද හොරහින් බලනාරෝධාරී මායාවී පැන්ගෙන විත්රුන්දාබනයි මාලගහිද ඔච්චම් කරන වර්ණාවී මායාවී